අම්බලමේ පිනා වලං කඳක්ගෙන ඒක බින්දති ගොනා ඒකට මට හිනා. අම්බලමක් තිබුණා. පිනා කියලා කියන්නේ පිනට කන එකේ. නිවට මිනිහෙ වලං කඩක් අරගෙන ආවා. ගොනෙක් ඒක බින්ද. ඒක නෙමෙයි ඇත්තේ. මීට වැඩි ගැඹුරු අර්ථයක් මේක ඇතුලේ තියෙනවා. අම්බලම කියලා කියන්නේ සංසාරේ ගමන් කරනකොට අතරමඟ හම්බ වෙන ආත්මය. අපි මනුස්ස ආත්මයක් ලැබලා තියෙනවා කියලා කියන්නේ අපි මේ සංසාර ගමන එක්තර අම්බලමකයි මේ ඉන්නේ. පිනා කියලා කියන්නේ මනුස්ස ආත්මයක් ලැබලා තියෙන පින්වන්තයෙක්. මනුස්ස ආත්මයක් ලබන්න පින් කරපු කෙනාට අපි අම්බලමේ පිනා කියලා කියනවා. අම්බලමේ පිනා වලං කඳක්ගෙන. මොනවද මේ පිනා ගෙනාපු වලං කඳ? වලං කඳක තමයි අපි සතරේ මේ අරගෙන ආපු කෙලෙස්. ඒක බින්දපි ගුණා. මේ කෙලෙස් නැමැති වලං කඳ ගොනෙක් බිඳින. ගුණා නෑ ගොනෙක් නෙමෙයි ගෝනා කියලා කියන්නේ ගෞතම නායක. අපේ බුදුහාමුදුරුවනේ ගෞතම නායක. ඒකට මට හිනා. ඒ කෙලෙස් නැති වුණාට පස්සේ ඇතිවෙන නිරාමිස සුවය, නිරාමිස ප්‍රීතිය නේද අපිට ඇතිවෙන හිනාව කියලා කියන්නේ. බලන්නකෝ මොනතරම් අර්ථ සම්පන්නද. මේ තමයි දහම්ගට මාලේ කවි බණපද. ඉස්සන් පිතාපිය රාකලයක්ම දීපිය මූව අඹ වාපිය මෙතුන කරලා මාව කාපිය. ඉසෝයලා කලයක් පිරෙන්ඩ රාවීලා මූට ඇඹෙන්ට දෙකක් දීලා මාවත් කාපන් කියන කෙනෙවි අත්තේ. ඉස්සන් පිසාපිය කියලා කියන්නේ ඉස්සන් කියන්නේ ඊර්ෂ්‍යාවට. පිසාපිය කියලා කියන්නේ පිහලා දාන්න, නැති කරලා දාන්න, ඊර්ෂ්‍යාව නැති කරලා දාන්න. රාකලයක්ම දීපිය. කලයක් රාබනකොට මොකද වෙන්නේ? කලේ හිස් වෙනවා. ඒ වගේ රාකලයක්ම දීපිය කියලා කියන්නේ රාගය නැති කරලා දාන්න. රාගය හිස් කරන්න. මූව අඹ වාපිය. මූව කියලා කියන්නේ මෝහයට. මෝහය අඹ වාපිය නැති කරලා දාන්න. මෙතුන කරලා මාව කාපිය. ඊර්ෂ්‍යාව, රාගය, මෝහය නැති වුණාම මොකද වෙන්නේ? මාව කනවා කියලා කියන්නේ මමත්වේ නැති වෙනවා. මම මගේ කියන හැඟීම නැති වෙනවා. ඔන්න බලන්න. මේවා තමයි වීදාගම හාමුදුරුවන්ගේ දහම් ගැට. ඒ තමයි කෝට්ටේ යුගයේ ලියවුණු දහම් ගැට මාලේ. කන්න, බොන්න, සැපෙන් ඉන්න. අපේ සූත්‍ර පිටකේ කරලා බලන්න. කාලා බීලා සැපෙන් ඉන්න. සූත්‍ර පිටකේ පෙරලා බලන්න. කාපිය, බීපිය, සුකාපිය. සුත්ත පිට පෙරලා බලාපිය. කුණුහරුපයක් නෙමෙයි. මේ තමයි දහම් ගැට. වීදාගම මෛත්‍රී හිමියන් රචනා කරපු දහම් ගැට මාලේ කෘතිය. මේකේ තියෙන්නේ බණපද.